සපතේරුවා සහ පුංචි කුරුමිට්ටෝ. එකමත් එක කාලෙක එක්තරා ගමක දුප්පත් සපතේරුවෙකුයි එයාගේ බිරිඳයි වාසය කළා. මේ දෙන්නට මොන අඩුපාඩුව තිබුණත් හරිම යහපත් පිළිවෙලට තමයි ජීවත් වුනේ. සපතේරුවා ඊටා මහන්සි වෙලා වැඩ කළත් ඉන් ලැබුණු මුදල ප්‍රමාණවත් වුණේ නැහැ. ඔවුන්ට ජීවත් වෙන්න. එක දවසක් ඔවුන් රෑ කෑමට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් සපතේරුවා එයාගේ බිරිඳට කීවා, යන්තම් එකම එක සපත්තු ජෝඩුවකට සෑහෙන හම් විතරයි මට ඉතිරි වෙලා තියෙන්නේ. මොනවා කරන්නද? මම ඒකවත් සාදාගෙන හෙට නගරයට ගිහින් විකුණ ගන්න බලන්නම්. එහෙම වුණොත් හෙටවත් අපට මොනවා හරි කෑමට යමක් මිලට ගන්න පුළුවන්. ඊට පස්සේ සපත්තු පතරම කපලා මහන්න සියල්ල සූදානම් කර ඊළඟ දවසේ උදෙන්ම මහන්නම් කියා හිතාගෙන බඩගින්නේම නිින්දට ගියා. ඊළඟ දවසේ උදෙන්ම නැගිටපු සපතේරුවා ඊට පෙර දින සූදානම් කළ සපත්තුව මහන්න හිතාගෙන ඉක්මනින් සපත්තු මහන කාමරයට ගියා. එයාට අදහ ගන්නත් බෑ මේ සිදුවීම. එයා ඊයේ මහන්න සූදානම් කළ සම්රෙදි අතුරුදන් වෙලා. ඒ වෙනුවට ඊටා වටිනා හම් සපත්තු යුගලයක් මේසෙ උඩ උජාරුවට සිටියා. ටික වේලාවකින් සපත්තු සොයාගෙන උදෙන්ම ගැනුම්කරුවෙක් ආවා ඊටා කඩිමුඩියෙන්. මේසෙ උඩ තිබුණු සපත්තු වල ඉක්මනින් අතටගත් ඔහු ඊටා සතුටින් කියනවා, අනේ හරිම ලස්සනයි මේ සපත්තු යුගල. මට හරියන විදිහටම තියෙනවා. මම ඔබට රන් කාසි 3ක් දෙන්නම් කියා. සපතේරුවාට හිතා ගන්නවත් බැරි මිලක්. ඔහු පිළිතුරු දෙන්නත් පෙරම එම සපත්තු යුගලයත් අරගෙන ඊටාම හදිස්සියෙන් වගේ ගැනුම්කරු යන්න ගියා. ඉතින් ඊට පස්සේ මේ යුවල නගරයට ගිහින් කෑම බීම වගේම අලුතෙන් සපත්තු මහන්න අවශ්‍ය සම්රෙදිත් අරගෙන හරිම සතුටින් නිවසට ආවා. ඉතින් එදා රෑ සපත්තු ජෝඩු දෙකකට අවශ්‍ය හම් සකස් කර සුපුරුදු ලෙස නිින්දට ගියා. ඊළඟ දවසේ උදෙන්ම මහන්න හිතාගෙන. උදෙන්ම නැගිටලා ඔහු සපත්තු යුගල් දෙක මහන්න බැලුවා. අනේ ඔහුට හිතා ගන්නවත් බෑ සිදු වී තිබෙන දේ. සපත්තු යුගල දෙකම කවුරුන් හෝ නිම කරලා. හරිම විශ්වයක්. ඉතින් ওই විදිහට දවස් ගත වුණා. ඒ වගේම හැමදාමත් රෑ නිින්දට යනකොට සකස් කර තබන සපත්තු ඊළඟ දවසේ දකින්න ඊටමත් දක්ෂ කෙනෙක්ගේ අතින් නිමෝ වටිනා කියන සපත්තු ලෙස. දැන් හැමදාම ගැනුම්කරුව වෙනවා සපතේරුවා හොයාගෙන. ඔහුගේ සපත්තු ගන්න කවුරුත් ආසයි. මොකද ඒවා ඒ තරම් ලස්සනයි. ඉතින් මේ සපතේරුවා ඊට ඉක්මනින්ම ගමේ සිටිය පොහොසත්ම වෙලෙන්දා වී හමාරයි. ඉතින් මේ විදියට කවුද මට මේ උදව් කරන්නේ? ඒක දැනගන්නකම් ස්පාසුවක් නැහැ සපතේරුවාට. මේ කියන දවසේ මේ සපතේරුවයි ඔහුගේ බිරිඳයි රෑ නිදා නොගෙන ඇහැරලා හිටියා. මැදියම් රෑ ඉක්මනවත් එක්කම ඔවුන් දැක්කා අඟුටු මිට්ටු ටිකක් අතින් තමයි මේ දේ සිදු වෙන්නේ කියලා. ඔවුන්ට හිතා ගන්නවත් බැහැ. ඒ කුඩා දෑත් වලින් සපත්තු හැඩවෙන රටාව ගැන. ඔවුන්ට මේ තරම් ඉක්මනින් ධනවත් වෙන්න උදව් වුණේ වෙන කවුරුවත් නෙමෙයි. මේ පුංචිම පුංචි අඟුටු මිට්ටෝ නේද? ඉතින් ඒ නිසා සපතේරුවයි ඔහුගේ බිරිඳයි කල්පනා කළා මේ පුංචි අඟුටු මිට්ටන්ට වටිනා දෙයක් තිලින කළ යුතුයි කියලා. මේ හැම සිදුවීමක්ම සිදු වුණේ ශීත ඍතුවේදී. ඉතින් ඔවුන් තීරණය කළා පුංචි අඟුටු මිට්ටන්ට ශීත ඍතුවට අවශ්‍ය කබා වගේම සීතලෙන් ආරක්ෂා වීමට ගත හැකි සෑම දෙයක්ම සපතේරුවාගේ බිරිඳගේ අතින්ම සකස් කරලා දෙන්න. එදා රෑ ඔවුන් ඒ සියල්ල සකස් කරලා මහාන කාමරයේ මේසුර තියලා රෑ නින්දට ගියා. ඔන්න සුපුරුදු ලෙස මැදියම් රෑ ලං වෙනකොටම අඟුටු මිට්ටු ටික සපතේරුවාගේ මහාන කාමරයට ආවා. මේසෙ උඩ තිබුණු හිම කබා වගේම ඔවුන් වෙනුවෙන්ම සකස් කළ ඒ සියල්ල දුටු ඔවුන් ඒව ඇඳගෙන ගී කියමින් නටමින් සතුටු වුණා. ඉතින් ඊට පසු මේ අඟුටු මිට්ටුව සපතේරුවාගේ නිවසට ආවේ නැහැ. ඒත් ඒ වෙනකොට ඔහු ඒ ගමේ ඉන්න දක්ෂම, කරුණාවන්තම සහ පෝසත්ම සපතේරුවා වී හමාරයි. ඉතින් එදා ඉඳන් ඒ යුවල සතුටින් කල් ගෙව්වා.